Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ආවලා තියෙන්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම අරන් ආවලා තියෙන්නේ. කොහොමද හරියටම ඔයාගේ බයිසිකලයට බ්‍රේක් ලයිට් ගහගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැනම subscribe කරලා පහළ තියෙන bell icon එක all press දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අමතකුණ ලයික් එකකුත් දාන්න වීඩියෝ එකට. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ වැඩේට ඔයාලට ඕන වෙනවා වයර් එකක්, රතු පාට ලයිට් දෙකක්, ඒ වගේම 60 කටු දෙකක්. ඉතින් අපි බලමු මෙන්න මේ තුනෙන් කොහොමද හරියටම බ්‍රේක් ලයිට් ගහගන්නේ කියලා. ඉතින් අපි යමු දැන් වැඩේට. ඉතින් ඔයාලගේ බයිසිකලේ ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් වුණත්, කට්ට බ්‍රේක් තියෙන එකක් වුණත් මේ ක්‍රමේ යූස් කරන්න පුළුවන්. ඉතින් මගේ බයිසිකලේ තියෙන ඩිස්ක් බ්‍රේක් නිසා මම මේ විදිහට හදා ගන්නම්. ඔයාලට මේ කට්ට බ්‍රේක් තිබ්බත් අවුලක් නැහැ. මේකම කරන්න පුළුවන්. අපි දැන් යමු වැඩේට. ඉස්සෙල්ලාම වයර් දෙකේ මෙන්න මේ පොටවල් දෙක බැටරියේ දාන ඉරිනයි. ඉතින් ඊට පස්සේ අනිත් පොටවල් දෙකට මේ දුඹුරු පාට වයර් එකට ලයිට් එකේ දාන වයර් එකත් මේකට 160 කට්ටකුත් ලයිට් එකේ රින වයර් එකට 160 කට්ටකුත් අමුණ ගමු. ඉතින් දැන් මම අමුණගෙන ඉන්නවා. හරි ඉතින් දැන් මම මේ විදිහට බැටරියෙන් එන ධන වයර් එක බල්බ් එකේ ධන වයර් එකට කෙලින්ම සෙට් කරලා බල්බ් එකේ රින වයර් එකටයි බැටරියෙන් එන රින වයර් එකටයි 60 කටු දෙකක් හයි කරගත්තා. මේකලා දැන් තියෙන්නේ මෙන්න මේ වයර් මේ පොටවල් දෙක බැටරියට අමුණලා මේක හයි කරන්න ඕන. කට්ට බ්‍රේක් තියෙනවා නම් මෙන්න මෙහෙම බ්‍රේක් කාලනකොට මේ 60 කටු දෙක ගෑවෙන්න එකට අමුණන්න ඕන. ඩිස්ක් බ්‍රේක් තියෙනවා නම් ඒත් එහෙම බ්‍රේක් කාලනකොට කටු දෙක ගෑවෙන්න හදන්න ඕන. එතකොට බ්‍රේක් කාලනකොට මේ ලයිට් එක පත් වෙනවා. දැන් ඉතින් මම මෙන්න මේ වයර් දෙක බැටරියේ වයර් දෙකට අමුණගෙන ඉන්නවා. ඉතින් මම මේ විදිහට බැටරිය දානටයි රිනටයි වයර් දෙක අමුණ ගත්තා. ඉතින් දැන් තියෙන්නේ 60 කටු දෙක බ්‍රේක් අල්ලන තැනට මේව කරන්න. ඉතින් මම මේ දෙක ලං කරලා පෙන්නන්න. ඉතින් දැන් මගේ ඩිස්ක් බ්‍රේක් තියෙන නිසා මෙතනට එක 60 කට්ටයි මෙතනට එක 60 කට්ටයි මේව කරනවා. බ්‍රේක් අල්ලනකොට මේක ඉස්සරහට යනවනේ. එතකොට 60 කටු දෙක ගෑවෙන්න තමයි ඕන. ඒ 60 කට්ටක් මේ විදිහට මෙතනට තියෙන අනිත් එක මේ පැත්තෙන් මෙතනට තියෙන විදිහට හයි කරගන්නවා. එතකොට 60 කටු දෙක ගෑවෙනකොට ලයිට් එක පත් වෙනවා. ඉතින් මම ඔයාලට දැන් 60 කටු දෙක අලව ගන්න මම ගාව ග්ලූ ගන්න නැහැ. ඉතින් මම 60 කටු දෙක නිකන් ගාවලා පෙන්නන්නම්. ඔයාලට ලයිට් එක පත් වෙනවා. හරි මම මේකට ග්ලූ ගන්න නැති පාර සෙලෝ ටේප් කෑල්ලක් ගහගත්තා. ඉතින් දැන් අනිත් 60 කට්ට මේ විදිහට තියෙනවා. ඒක හයි කරන්න ඕන මෙන්න මෙතනට. ඉතින් ඒක හයි කරපු ගමන් බ්‍රේක් කාලනකොට මේක ගිහින් මෙන්න මෙහෙම 60 කට්ට ගෑවෙනවා. එතකොට මෙන්න මේ ලයිට් දෙක පත් වෙනවා. ඔයාලට ඉතින් මේ ලයිට් එක කැමති තැනකින් මේ විදිහට හරි වෙන තැනකින් හරි ඔයාලට ගහ ගන්න පුළුවන්. ඉතින් මම දැන් ලයිට් දෙක පත් වෙන විදිහ පෙන්නන්නම්. ඔයාලා මීට වැඩි මේක හොඳට හදා ගන්න. මම මේක ගහන්නේ නැහැ බයිසිකලේ. ඔයාලට පෙන්නන්න තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඕන් 60 කට්ට ගාවුවා. ඈත් කරලා පෙන්නන්න. මම 60 කට්ට ගාවලා තිනකොට ලයිට් එක පත් වෙනවා. කොහොම මම 60 කට්ට ගානකොට ලයිට් එක පත් වෙනවා. දැන් බ්‍රේක් එක 60 කට්ට මෙහෙම හයි කරපු ගමන් මේක ගිහින් මෙන්න මේ 60 කට්ටේ වදිනවා. එතකොට ඔයාලට පේන ඇති ලයිට් එක පත් වෙනවා. මම ඒ විදිහට තමයි හදාුවේ. ඉතින් මේ 60 කට්ටේ වදින ගානට ලයිට් එක පත් වෙනවා. ටෙක්නොලොජියා කොහොමද සුපිරිනේ. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින්
කට්ටිය කියලා තිබ්බා මට ඉස්සරහලා අයිඩියා යන වීඩියෝ එකක් ගේන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඒක කියනවා. දැන් දිගටම කියනවා වීඩියෝ එක දිගට. ඔයාලට පේන ඇති. අපි කපුටු කහක් ගහමු. ඔයාලට පේන ඇති. ලයිට් එක දිගට පත් වෙනවා. ඩිස් එකට එළිය වැටෙනවා ඔයාලට පේනවා. හරි ඉතින් ඔය විදිහට අද වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මේ විදිහේ වෙනස්ම වීඩියෝ බලන්න ඔයාලට කවුරුත් කියලා දෙන්නේ නැහැ. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ඉතින් මේ වගේ වීඩියෝ කවුරුත් ගේන්නේ නැහැ. මම විතරයි ගේන්නේ. ඉතින් මේ වගේ වෙනස්ම වීඩියෝ බලන්න ඔයාලා මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගොල්ලෝ අපි ගියා. සුබ දවසක්.